අද අපි බලමු CH එකතු වුණාම එන ශබ්ද මොනවද කියලා. අපි හැමෝම දන්නවා ගොඩක් වෙලාවට CH එකතු වුණාම ඇහෙනවා h ශබ්දය. CH ආවහම chair, child, lunch, teacher. ඉතින් මේවයේ CH එකතු වුණාම බොහෝ විට හැදෙන්නේ h. ඉතින් ඊට අමතරව CH වල තව සවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට මේ loan words වල තමයි මේ ish එන්නේ. CH තිබුණාට ඇහෙන්නේ CH තිබුණාට ප්‍රොනවුන්ස් කරන්නේ ish කියලා. chef. ඉතින් මේ වචනවල CH තිබුණාට ඒක ප්‍රොනවුන්ස් කරන්නේ ish කියලා. ඇයි මේකට හේතුව මේවා loan words කියන්නේ වෙනත් භාෂාවලින් ඉංග්‍රීසි වලට ආපු වචන. ඉතින් CH තිබුණාට ඒවා අපි h කියලා ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. තවත් අවස්ථාවක් තියෙනවා CH ආවට h නැතුව වෙන සවුන්ඩ් එකක් ඇහෙන. ග්‍රීක් ඔරිජින් එකක් තියෙන වචන තියෙනවා. ඒවයි CH තිබුණාට ඇහෙන්නේ ක් සවුන්ඩ් එක. අපිට උදාහරණ බලන්න පුළුවන් school කියද්දි CH තිබුණාට ඒක ප්‍රොනවුන්ස් ඒක ඇහෙන්නේ ක් සවුන්ඩ් එක. chemist, character, school, chemist, character, Christmas. ඉතින් මේවයි CH තිබුණාට h නෙමෙයි සවුන්ඩ් එක ක්. ඉතින් මේවත් loan words, මේවත් වෙන භාෂාවලින් ආපු වචන. ග්‍රීක භාෂාවෙන් එහෙම නැත්නම් ග්‍රීක් ඔරිජින් එකක් තියෙන වචන තමයි මේ වචන. ඉතින් මේවට CH තිබුණාට අපි h කියලා නෙමෙයි ප්‍රොනවුන්ස් කරන්නේ ක් කියලා.